Hello guys, මේ තියෙන්නේ Honor X9B ෆෝන් එක. මේ ෆෝන් එක අරගෙන ආවේ මහරගම ඉඳලා. මුළු ඩිස්ප්ලේ එක පුරාවටම green line ගිහලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේක වෙලා තියෙන්නේ software update එක නිසා. ඉතින් guys මුලින්ම අපි මේකේ back panel එක ගලව ගන්න ඕනේ. මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ hot gun එක. මේ hot gun එකෙන් soft heat එකක් දෙන නිසා මේකේ plastic එකේ damage එකක් වෙන්නේ නැහැ. back panel එක ගලව ගන්න කලින් back panel එකේ තියෙන මෙන්න මේ matrix කියලා තියෙන plastic කෑල්ල ගලව ගන්න ඕනේ. මොකද ඒකයට screw එකක් දාලා තද කරලා තියෙන්නේ. ඒක ගලවන්නේ නැතුව මේ ෆෝන් එක ගලවුවොත් කෙලිම back panel එක කඩලා එන්නේ. එතකොට එක repair එක දෙක වෙනවා. back panel එක ගලවගෙන ඉවරයි. මේ තියෙන්නේ guys Honor X9B එකේ motherboard එක. board එකෙන් 80%ක්ම වගේ metal shield වලින් cover කරලා තියෙනවා. ඊළඟට අපි ගලව ගන්නවා මේකේ charging flex එන plastic guard එක. fingerprint, antenna, mic, vibrator, speaker, ඒ වගේම charging pin එකක් තියෙන මේ charging flex එකේ. මේ තියෙන අපි ෆෝන් එකට දාන්න යන අලුත්ම original display එක. මේක with frame display එකක් නිසා මට තියෙන්නේ මේකේ කැලි බෑල්ටි ඔක්කොම ගානට place කරලා ඉවරලා fit කරගන්න එක විතරයි. motherboard එකයි charging flex එකයි battery එකයි antenna ටිකයි විතරයි මේක හරියටම fit කරගන්න තියෙන්නේ. එහෙම නැති වුණොත් මේ ෆෝන් එකේ මොකක්ම හරි අවුලක් එනවා. මට කලින් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා fit කරලා වුණාට පස්සේ මාත් double check කරනවා. ඒ වගේම customer double check කරන්න දෙනවා. display එකේ touch එක සහ color patches check කරාට පස්සේ අපි mainම මේක check කරගන්න ඕනේ fingerprint එක. මොකද මේ model එකේ in display fingerprint එකක් එන්නේ. හැමදේම check කරගෙන ඉවරයි guys, කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඇන ටික දාලා ඉවරලා මේකේ back panel එක ගලව ගන්න එක. මේ rubber band එක දාලා තියෙන්නේ back panel එක ගලවෙනත්. මේ process එක පුරාවටම කීප සැරයක්ම display එක check වෙනවා. එහෙම කරේ නැත්තම් මට මේ video එක හදන duration එක මදි වෙනවා. duration එක මදි වුණාම මට මේ වගේ කචපච ගාලා කියවන්න බැරි වෙනවා. මේ වෙනකොටත් videos ගොඩක් මම YouTube එකේ, TikTok එකේ, Facebook එකේ දාලා තියෙනවා. මේවා බලලා ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තත්, ඔයාලත් මොනවාම හරි ඉගෙන ගත්තා නම් ඒකත් comment එකකින් දාගෙන යන්න.